දවස විශේෂයෙන් ශ්‍රී ලාංකික අපට විශේෂ දවසක්. ඒ තමයි සංස්කෘතික දිනයක් අද දිනය. සිංහල සහ දෙමළ අවුරුද්ද හැටියට සමරනවා. අපි දන්නවා සංස්කෘතිය කියන්නේ ඉංග්‍රීසියෙන් කල්චර් කියලා කියනවා. කල්චර් කියන වචනේ සිම්පල් ඩෙෆිනිෂන් එක ලයිෆ් ස්ටයිල් නැත්නම් ජීවිත රටාව නැත්නම් ජීවිත පැවැත්ම. ඉතින් මේ ලයිෆ් ස්ටයිල් එකක් තමයි මේ දවසේදී අපි පවත්වන්නේ. ඒ ලයිෆ් ස්ටයිල් එකට ඇතුළත් වෙනවා එදා දිනය සමරනකොට දෙමව්පියන් සැලකීම, ඒ වගේම හිත මිතුරන් සමග සාකච්ඡා කිරීම, අනිත් එක තරහ මරා තියෙන අයත් එක්ක තියෙන ඒවල් නැති කරගෙන ඒවා බෙදා හදා ගැනීම. එවැනි බොහෝ අංශ තිබෙනවා මේ සංස්කෘතික දිනයක් නැත්නම් මේ දිනය විශේෂ දිනයක් හැටියට. නමුත් අපිට මේ දිනේ තිබෙන ඒ සංස්කෘතිකම දේවල් අපිට පාවිච්චි කරන අතර ඒවා අපි පවත්වන අතර අපිට පවත්වන්න බැරි කොටස දේව වචනයෙන් කියා තිබෙනවා. ඒ දේව වචනයෙන් පෙන්වුම් කර තිබෙන්නේ උන්වහන්සේ පෙන්වා තිබෙනවා අපිට කිසිම ආකාරයකින් ඒ ශාස්ත්‍ර නශාස්ත්‍ර සහ එවැනි දේවල් කෙරෙහි අපිට විශ්වාස කරන්න එපා කියලා. මන්ද උන්වහන්සේ අපිට අලුත් ජීවිතයක් දුන්නාම මේ සියල්ලම අපේ ජීවිතවලින් නැති වෙනවා. අපි ඉපදින වෙලාව අනුව තිබෙන ඒ කේන්දර ශාස්ත්‍ර සහ ඒ ක්‍රියාකලාපය වෙනස් වෙනවා. උන්වහන්සේ අපිව අලුත් මිනිසෙක් කරලා තියෙනකොට අලුත් ජීවිතයක්. එතෙන්දී අපේ ජීවිතේ තවත් එවැනි මේ කාල වේලාවල් අනුව නෙමෙයි අපේ ජීවිතය යන්නේ. උන්වහන්සේ අපිව පාලනය කරන උන්වහන්සේගේ මඟ පෙන්වීම සහ උන්වහන්සේ තුල අපි යන ජීවිතයක් තමයි අපිට තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේ තුල එවැනි විශ්වාසයක් නැතුව, එවැනි දේවල් වලට මුල් තැන දෙන්නේ නැතුව අපේ ජීවිතයේ උන්වහන්සේ තුල ඒ දවස විශේෂ දවසක් හැටියට අපි ඒ සමාජයත් එක්ක අපේ රටේ ජනතාවත් එක්ක සංස්කෘතිකම දවසක් හැටියට අපිට ඒ ජීවිත පැවැත්ම නැත්තම් ඒ ලයිෆ් ස්ටයිල් එක නැත්තම් ඒ ජීවිතේ රටාව අපේ ජීවිත පැවැතුම් වල තිබෙනා ගුණාංග අපි පවත්වමින් අපිට අනිත් පොදු ජනතාව සමග ඒ දවස සමරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ආකාරයට ඔබ සිතුවොත් ඔබට මේ දවස ආශිර්වාදමත් දවසක්. උන්වහන්සේ කියා තිබෙන ස්වාමීන් වහන්සේ සෑදූ දවස උන්වහන්සේ තුල ආශිර්වාදමත් ප්‍රීති දවසක් කියලායි. ඒ වෙනවාන්සේ තුල අපි හැම දවසක්ම ආශිර්වාදමත් දවසක් හැටියට සැලකමු. යේසුස්